ඊට පස්සේ අපි 7 වෙනි ප්‍රශ්නේ බලමු. අංශු භෞතික විද්‍යාව. ඉතින් හැම අවුරුද්දකම වගේ අංශු භෞතික විද්‍යා ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා ඉතින්. හරි. ඔය 6 7 මුල් ප්‍රශ්න 10 ඇතුළත තමයි සාමාන්‍යයෙන් එන්නේ. ක්වාක්ස් පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න. ක්වාක්ස් වර්ග 6ක් ඇත. ඔව් හරි. ක්වාක්ස් 6ක් තියෙනවා නේද? ක්වාක්ස් 6ක් එකක් up quark, down quark, strange quark, charm quark, top quark, bottom quark. 6. හරි. එතකොට A හරි. A හරි. B ක්වාකයක ආරෝපණය ඍණ 3න් 2 ඉලෙක්ට්‍රෝන හෝ ධන 3න් 1 ඉලෙක්ට්‍රෝන විය හැකිය. ඍණ 3න් 2 ඉලෙක්ට්‍රෝන නෑ. ධන 3න් 2 ඍණ 3න් 1යි වෙන්න ඕන. ක්වාක්ස් වලට තියෙන්නේ හරි. ඉතින් එක් ක්වාක්ස් වර්ග 3ක් ධන 3න් 2යි. අනිත් ටික ඍණ 3න් 1යි. හරි. මෙන්න මෙයාලා up quark, strange quark, top quark මෙයාලා ධන 3න් 2යි. ඉතුරු ටික ඍණ 3න් 1යි. හරි මෙතන තියෙන්නේ ඍණ 3න් 2යි ධන 3න් 1යි මාරු කළා. නිකන් අර වෙලේ නිකන් අර මෙහෙමයක් වෙනවා. ඒකත් මම මතක වෙනවා ඍණ 3න් 2ක්ද තිබ්බේ ධන 3න් 1ක්ද කියලා. මොකද නිකන් අර ඔකේ අර ලකුණ පොඩ්ඩක් අර ඒ වෙලේ අර නිකන් මෙහෙම දුන්නම නිකන් මේක හරි කියලා වගේ නිකන් මතකයක් වගේ තියෙනවා. හැබැයි එන්න ඕන ධන 3න් 2යි ඍණ 3න් 1යි. ඒ නිසා B වැරදි. C ක්වාක් හුදකලා පැවතිය හැක. තියෙන පුළුවන්ද? බෑනේ. ඇයි? ප්‍රෝටෝන ගන්නකො. ප්‍රෝටෝනේ හැදිලා තියෙන්නේ අප් ක්වාක් දෙක ගුණුයි ඩවුන් ක්වාක් එක ගුණුයි. එතකොට අප් ක්වාක් එක ආරෝපණය ආවේ ධන 3න් 2යි. ඒ වගේ දෙකක්. තව ඍණ 3න් 1යි. එතකොට ධන 1යිනේ. හරි. එතකොට ආරෝපණය ධන 1. හරි ප්‍රෝටෝනේ ආරෝපණය ධන 1. ඒ නිසා දැන් ක්වාක් තනියෙන් නෙමෙයි ඉන්නේ සෙට් පිටින්. මෙන්න සෙට් පිටින් ඉන්නේ. හරි. ඒ නිසා සීත් වැරදි. ඒ නිසා අපිට ගන්න වෙන්නේ ඒ පමණක් සත්‍ය වේ 7ට 1. හරිනේ. ඒකත් එච්චර අමාරු නෑ ප්‍රශ්නේ.